ඔයාලත් එක්ක ලස්සන දවසක් පටන් ගත්ත හැටි තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් උදේම නැගිටලා කෑම බීම ටික හදලා, ගෙවල් දොරවල් අස් කරලා ඔන්න ඉතින් මම බුදුරජාණන් වහන්සේත් උදෑසනම වන්දනා කරගන්න ගමන් තමයි ඉන්නේ. ඉතින් අද දවසෙත් කරන්න චූටි වැඩ ටිකක් ප්ලෑන් කරගෙන ඉන්නේ. ඉතින් පුතාලා තුන්දෙනාත් අද ගෙදර. එයාලටත් නිවාඩු දවසක් අද. අපි හැමෝම ඉතින් බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා ඉවර වෙලා පොඩි තුන්දෙනාට උදේ කෑම ටිකත් බෙදලා දීලා මම ආවේ මගේ වැඩ කටයුතු ටික පටන් ගන්න. ඉතින් අබිත් අද අතින් කන්නම් කියපු නිසා ඔන්න මට මගේ වැඩ ටික පටන් ගන්න ඒකත් ලොකු පහසුවක් වුණා. ඉතින් පුතාලා ගෙදර ඉන්න දවස්වලට නම් මම ටයිපින් වැඩ කරනවා ගොඩාක් දුරට අඩුයි. නමුත් අද උදේ 10ට කලින් දෙන්න පුංචි වැඩ ටිකක් මට තිබුණා. ඉතින් ඒ ටික ඉවර කරලා දෙන්න තමයි මම හදන්නේ. ඉතින් ඊටත් කලින් මං ඔන්න ඉතින් වැඩ කරන තැන චුට්ටක් අස් කරන ගමන් ඉන්නේ. මොකද ඉතින් ඊයේ රෑත් 12 විතර කිට්ටු වෙනකන් මට මේ වගේ වැඩ තිබුණා. ඉතින් ඒවා කරලා මෙතන අස් කරන්නත් බැරි වුණා. ඔන්න දැන් ඉතින් මෙතනත් අස් කරලම තමයි මේ වැඩ ටික පටන් ගන්න හදන්නේ. ගෙදරම ඉන්න ගෘහණියක් විදිහට ඉතින් මමත් පුංචි මුදල් හොයන්න විවිධ දේවල් කරනවා. ඉතින් එක දෙයක් කියලා නැහැ. ඉතින් ඔය හැම දෙයකින්ම පුංචි මුදල් ටිකකුත් මට අනිවාර්යෙන් එකතු වෙනවා. ඉතින් මම වැඩිපුරම ආදායමක් උපයන්නේ මෙන්න මේ ජොබ් එකෙන් තමයි. ඉතින් මේකේ වැඩ නිරන්තරයෙන්ම මට තියෙන නිසා නිරතුරුවම පුංචි මුදල් ටිකක් මේකෙන් නම් එකතු වෙනවා. අනිකුත් දේවලුත් ඉතින් සමහර දේවල් ඔයාලා දන්නවා. ඔයාලත් එක්ක මම ෂෙයා කරගෙන තියෙනවා. ඒ වයින්ුත් යම්කිසි ආදායමක් මම උපයනවා. ඒත් එක්කම ඉතින් තවත් පුංචි අලුත් වැඩක් පටන් අරගෙනත් තියෙනවා. ඉතින් ඒක ගැනත් මේ වීඩියෝ එකේ අන්තිමට ඔයාලා පුංචි දැනුවත් කිරීමක් කරන්නම්. ඒක නම් ගොඩාක් දුරට ආසාවෙන් කරපු වැඩක්, ආසාවට කරන වැඩක්. ඉතින් ඒ ගැනත් දැනගන්න ඕනේ නම් මේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලාත් මතක් කරනවා. ඇත්තටම ඉතින් මම මේ මුදල් උපයන පුංචි ජොබ් වල මට මොනවා හරි කරන්න වැඩ තියෙනවා කියන්නේ මට නම් චුට්ටක්වත් කම්මැලි හිතෙන්නේ නැහැ. ඉතින් හරිම ආසාවෙන් උනන්දුවෙන් මම මේ වැඩ ටික කරනවා. ඉතින් එහෙම වැඩ වැඩි දවසට මම පහවදාම ප්ලෑන් එකක් හදාගෙන උදේම නැගිටලා කෑම බීම ටික සූදානම් කරලා බබාලගේ ගෙදර දොරේ වැඩ සියල්ලම අවසන් කරලා ඉතින් බොහෝ දුරට උදේ වරුව වෙන් කරගන්නවා ඒ වැඩ කටයුතු වලට. මොකද උදෑසන වරුව කියන්නේ අපිට ගොඩක් කම්මැලිකමක් නැතුව උනන්දුවෙන් වැඩ කරන්න පුළුවන් වෙලාවක්. ඉතින් ඔන්න ඒ වුණත් ඒ වැඩ ටික මම අද නම් හරි ඉක්මනට ඉවර කරා. මොකද මේගොල්ලෝ නිවාඩු දවසට ඉතින් ගේ ඇතුළට වෙලා ඉන්න කැමති නැහැනේ. ඉතින් එයාලට එළියේ තමයි සෙල්ලම් කරන්න ඕනේ. ඉතින් එයාලා තුන්දෙනා එළියට ආවම මට ගේ ඇතුලේ මගේ වැඩ කටයුතු නිදහසේ කරගන්න අමාරුයි. මොකද ඒගොල්ලෝ ගැන අවධානයෙන් ඉන්න ඕන නිසා. ඉතින් මමත් ගාඩන් එක පැත්තට ඇවිල්ලා මගේ මේ පුංචි මල් යාළුවෝ ටික බලන ගමන් ගාඩන් එකේ තිබුණු පුංචි වැඩ ටිකක් ඉවර කරගන්නවා. ඉතින් මේ වැඩ ටික ඉවර වෙලා අද දවසේ මට ආපහු ටවුන් එකට යන්නත් තියෙනවා පුංචි වැඩ කටයුතු ටිකකට. උදේ වරුවෙන් පස්සේ ඉතින් මේ නම් ඔයාලා මාව ආයෙ දකින්නේ හවස් වරුවේ. දවල් මම පොඩි වැඩ ටිකකට එළියට යන්න වුණා මට හදිසියෙම. ඉතින් මේ පොත print කරගන්න හිම ඔය වගේ වැඩ කීපයකට මම එළියට ගියා. ඉතින් මේ පොත ගැන නැත්තම් මේ මගේ පුතාට හදපු ඉයර් ප්ලෑන් එකක් තමයි මේක. මේකේ මම FB එකේ, එතකොට YouTube එකේ, TikTok එකේ ඔය හැම තැනම ෂෙයා කරාට පස්සේ කීප දෙනෙක්ම මේ පොත ගන්න විස්තර අහලා තිබුණා. ඉතින් ඒක නිසා මේ ගැන පුංචි දැනුවත් කිරීමක් කරන්න ඕනේ කියලා හිතුවා. ඉතින් ඇත්තටම අපිත් දැන් පුරුදු වෙලා ඉන්නවනේ අලුත් අවුරුද්දක් පටන් ගත්තී. අපේ අලුත් අවුරුද්ද කලින් ප්ලෑන් කරලා මොකක් හරි ඉයර් ප්ලෑන් එකක් හදාගන්න. ඉතින් ඒ වගේම මම හිතුවා මගේ පුතාටත් ඉයර් ප්ලෑන් එකක් හදලා දෙන්න ඕනේ කියලා. ඉතින් මීට කලින් මම කීප වතාවක්ම මේක උත්සාහ කරා. අර එක
දිගට කරගෙන යන්න සාර්ථක වුණේ නැහැ. හේතුව මම මේක අතින් තමයි පුතාට කලින් ලියලා දුන්නේ. එතකොට මාසයක් දෙකක් ලියනවා. ඊට පස්සේ ඉතිරි මාසේ කරගන්න ගියාම සමහරවිට මම බිසි වෙනවා. ඉතින් ඔහොම අර එක පිළිවෙලට අවුරුද්ද පුරාවටම කරගෙන යන්න බැරි වුණා. ඉතින් ඒක නිසා මම හිතුවා මේ වගේ පොතක් නිර්මාණය කරලා print කරගන්න එක ලේසියි කියලා මට. යාට මම අතින් හද දෙන්න යනවට වඩා ඉතින් ඒ නිසා මම ඉතින් මුළු අවුරුද්දම ආවරණය වෙන විදිහට ඉයර් ප්ලෑන් එකක් එයාට හදලා දුන්නා. ඇත්තටම ඉතින් මේකේ තියෙන්නේ එදිනදා ජීවිතේ එයාලගේ තියෙන ඕන පුරුදු ටිකක්, ඒ දේවල් කරගෙන යන විදිහ, ඒ වගේම ගොඩක් පොඩ්ඩක් කරන්න අකමැති යාළගේ පාඩම් වැඩ කටයුතු ටිකට පුංචි ප්ලෑන් එකක් හදලා දීලා තියෙනවා. ඉතින් එයා පාඩම් කරන්න ඕන විදිහ, ඒ වගේම ඉස්කෝලෙන් දෙන හෝම්වර්ක්, එතකොට එයාගේ ටියුෂන් යනවා නම් ඒකේ හෝම්වර්ක්, ඒ ෂෙඩියුල් එක, ඉතින් මේ හැම දෙයක්ම මේකට අන්තර්ගත කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි එයාලගේ ජීවිතේ එයාලා ඇති කරගන්න ඕන හොඳ පුරුදු, ඔය වගේ නොයෙකුත් දේවල් මේ පොතට මම ඇතුළත් කරලා තියෙනවා. ඉතින් ඇත්තටම මම මේ පොත ගන්න කියලා නෙවෙයි කියන්නේ. ඉතින් කැමති කෙනෙකුට මිලදී ගන්න පුළුවන්. එහෙම මිලදී ගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් ඇත්තටම මේක සාර්ථක ක්‍රමයක්. ඔයාගේ බබත් එක්ක දුව හෝ පුතා එක්ක එකතු වෙලා මේ වගේ පොතක් ඇත්තටම නිර්මාණය කරගන්න එක දුව පුතාට වගේම අපිටත් ලොකු සැහැල්ලුවක් වෙනවා. හේතුව අපි දැන් හැම දෙයකම සමහර වෙලාවට අපි යාළට මතක් කරන්න ඕනේ. සමහර දරුවෝ පිළිවෙලට ඒ දේවල් කරගන්න දරුවෝ ඉන්නවා. ඉතින් සමහර වෙලාවල් තියෙනවා අපිටත් ඔයා ලන්ච් බොක්ස් එක තිබ්බද, ඔයාගේ ඇඳුම් ටික ගලවලා මෙතන දැම්මේ, මේක තියන්න ඕන තැනින් තියන්න, ඔය වගේ ගොඩක් දේවල් අපිට සැරින් සැරේ කියන්න වෙනවා. ඇත්තටම ඉතින් මටත් ඕක ලොකු ගැටලුවක්. මොකද එක පුතෙකුත් නෙවෙයි, මට පුතාලා 3 දෙනෙක් ඉන්නවා. ඉතින් 3 දෙනාටම ওই දේවල් මතක් කරන්න ගියාම ඒක හරි කරදරයක්, හරි කලබලකාරී ගතියක් එනවා. ඉතින් මමත් ස්ට්‍රෙස් වෙනවා. මොකද මමත් කැමති නෑ ඒගොල්ලන්ට නිතරම එක දේවල් කරන්න කියලා එහෙම කියන්න. ඉතින් ඒගොල්ලොත් ස්ට්‍රෙස් වෙනවා. ඒගොල්ලන්ටත් ඒක කරදරයක් වෙනවා. ඉතින් මගේ පුතාලා 3 දෙනාම දැන් පාසල් යනවා. ඉතින් අබිරුත් පෙර පාසල් යනවා. ඉතින් එයාටත් මේ වගේ පොතක් නිර්මාණය කරන්න හිතන් ඉන්නවා. ඉතින් මේක අවුරුද්දේ මුල කරගන්න හිටියේ. ඒ වුණාට මට කරන්න බැරි වුණා. ඉතින් මම මේකේ පෙබරවාරි මාසෙ ඉඳලා ඉදිරියට තමයි හදලා තියෙන්නේ. ඉතින් මම මේක පෙබරවාරි ඉඳලා මගේ පුතාට කරන්න දෙන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් එහෙම බැලුවහම දරුවොත් එක්ක සැහැල්ලුවෙන් මේ වැඩ කටයුතු ටික කරගන්න මේක හොඳ ප්ලෑන් එකක් කියලා හිතනවා. එතකොට අපිට යාළට මේක එයාලත් දන්නවා දැන් මොනවද මට කරන්න තියෙන්නේ, මම කොහොමද කරන්න ඕනේ කියන එක මේ පොතේ ඔක්කොම තියෙනවා. ඉතින් මේක පුංචි සැලසුමක්. ඉතින් මේ විදිහට එයාලා හොරු වුණාම එයාලගේ ඉදිරි ජීවිතේට ඒක ලොකු අත්වැලක් වෙයි කියලා හිතෙනවා. පිළිවෙලට සැලසුම් සහගතව එයාලගේ ජීවිතේ ගෙනියන්න. එහෙමයි කියලා ප්ලෑන් එකකම හිර කරන්නේ නැහැ අපි දරුවෝ. ඉතින් සාමාන්‍ය පුතෙක් නම් සමහර වෙලාවට 9 වසර වගේ යනකම් අපිට මේ වගේ ප්ලෑන් එකක් හදලා දීලා ඒක කන්ටිනියු කරන්න කියලා කියන්න පුළුවන්. එතනින් එහාට සමහර දරුවෝ කරයි, සමහර දරුවෝ නොකරයි. ඉතින් ගැහැණු දරුවෝ නම් මම හිතන්නේ ප්‍රශ්නයක් නැහැ. යාළුවා කැමති මේ වගේ දේවල් වලට. ඉතින් ඒක නිසා මේක ගොඩක් වටිනවා. ඉතින් මේක දරුවත් එක්ක එකතු වෙලා හදා ගන්න පුළුවන් නම් ඒක ඇත්තටම ගොඩක් වටිනවා. දෙයක් මිලදී ගන්නවට වඩා එයාගේ අතින්ම ලස්සනට රූප ඇඳලා, රූප අලවලා, මොනවා හරි ක්‍රමයකින් ලස්සන කරලා මේ පොත හදා ගන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. ඉතින් කාට හරි තමන් අතින් හදන්න අවශ්‍ය නම් ඒකටත් මට උදව් කරන්න පුළුවන්. ඉතින් මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලගේ කමෙන්ට් එකක් දාන්න. ඒත් එක්කම මේ පොත ගොඩක් වටිනවා. මේකේ මම මේ පළවෙනි පේජ් එක නම් බබාලට කලර් කරන්න තමයි හදලා තියෙන්නේ. ඉතින් ඒ වගේම එයාලගේ හෑන්ඩ් ප්‍රින්ට් එකක් මෙතන තියෙන්නේ. එයාගෙන විස්තරයක්. ඉතින් එයාගේ ෆොටෝ එකක් තියෙනවා, ෆැමිලි ෆොටෝ එකක්, බර්ත්ඩේ එක, ඔය වගේ පුංචි විස්තර ටිකක් තමයි පේජ් එකට තියෙන්නේ. එතන මෙතන තියෙනවා හෑන්ඩ් ප්‍රින්ට් එකක්. ඉතින් ඒ අවුරුද්දේදී එයාගේ චූටි අත. ඉතින් මේකේ ප්ලෑන් එකක්ම විතරක් කියන්න බෑ. මේක මතක ගබඩාවක් වෙයි යාළට. ඉතින් ඇත්තටම අපිට යාළගේ පොත්පත් හැමදේම අරන් තියලා යාළා අනාගතේ පෙන්වන්න අපහසුයි නේ. ඒක වෙන්නේ නැහැ. ඉතින් අපේ ගෙදරත් පොඩ්ඩ 3 දෙනෙක්. එතකොට 3 දෙනාගේම පොත් තියාගන්න බෑ. ඉතින් අවුරුද්දෙන් අවුරුද්ද. හැබැයි මෙන්න මේ වගේ පොතක් පාවිච්චි කරොත්
ඒකේ යාගේ අත්තකුරු එයා ඒක කලර් කරපු හැටි යා ඒක කරපු දේවල් හැමදේම අන්තර්ගත කළාම හිතන්නකෝ අවුරුදු 13ක් ඉස්කෝලේ යනවා නම් 13 වසරට වගේ යනකම් අපිට මේ පොතක් පාවිච්චි කරොත් අවුරුදු 13ටම පොත් 13යි එකතු වෙන්නේ. නමුත් අපි වෙන විදිහකට යාළගේ අත්තකුරු බලන්නේ වගේ පොත් ඉතුරු කරලා තිබුණොත් අපිට ගොඩාක් ඒක කරන්න අමාරුයි කියලා මට හිතෙනවා. ඉතින් මේකේ ඇත්තටම එයාගෙන මතක ගබඩාවක් එයාට ඉතුරු වෙන විදිහක්. ඉතින් දෙමව්පියෝ විදිහට මේක එයාට වටින තෑග්ගක් කියලා හිතනවා මම. ඉතින් ඒක නිසා තමයි මමත් මේ පොත නිර්මාණය කරන්න හැදුවේ. ඉතින් ඒ වගේම කවුරු හරි මේක මගෙන් මිලදී ගන්න හිතන් ඉන්නවා නම් ඉතින් එයාලට ඕන විදිහට ඔයාගේ දුවගේ හෝ පුතාගේ කැමැත්ත අනුව මේකට එකතු කරන්න ඕන පින්තූර ඒ වගේම මේකේ ප්ලෑන් එක කොයි විදිහටද හැදෙන්න ඕනේ කියන දේත් ඔක්කොම මම එක එක්කෙනාට වෙන වෙනම හදලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හදලා දෙන්න පුළුවන් මට. ඒක නිසා ඉතින් ඔයාලා මේ පොත ඕඩර් කරනවා නම් ඔයාලගේ පුංචි විස්තර ටිකකුත් මට අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඒකම මේ පොතේ මිල අහලා තිබුණා. ඉතින් ඇත්තටම කිව්වොත් මෙන්න මේ පොතට පුංචි රුපියල් 1000ක මුදලක් තමයි මම කියන්නේ. ඉතින් ඇත්තටම ඕක මාස 12ට බෙදලා බැලුවොත් මාසෙකට රුපියල් 100කටත් අඩුවෙන් තමයි ඔයා වැය කරලා තියෙන්නේ. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් ගන්න පුළුවන්. එහෙම බැරි කෙනෙක් අපහසු කෙනෙක් ඉන්නවා නම් පොත හදා ගන්න. ඒක හුඟක් වටිනවා. ඉතින් එහෙම අවශ්‍ය කෙනෙක්ට උදව් කරන්න මම කැමතියි. මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔන්න ඔය විස්තර ටික තමයි මට ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනේ. ඉතින් අද වීඩියෝ එක නම් මම මෙතනින් නතර කරන්න හිතනවා. ඉතින් දැන් 3ට කිට්ටුයි. ලොකු බබාව ක්ලාස් එකකට එක්කයි යන්න තියෙනවා. ඉතින් එයාව ක්ලාස් එකකට දාලා තවත් පුංචි වැඩ ටිකකට මම ටවුන් එක පැත්තට යන්න ඕනේ අනිත් දෙන්න එක්ක. ඒක නිසා අද ඉස්සරහට වීඩියෝ කරන්න මට අමාරු වෙයි කියලා හිතෙන නිසා මම අද වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්න හැම කෙනෙක්ටම ගොඩක් ස්තුතියි, ගොඩක් ආදරේ. පරිස්සමින් ඉන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. තෙරුවන් සරණයි හැමෝටම.